ලංකාව පුරා චිකන්ගුන්යා වෛරස් රෝගය විශාල ලෙස පැතිරෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අණුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා. ඇය වේදනට සඳහන් කළේ වත්මන් වෛරසය ඉන්දියන් සාගර පරම්පරාවේ අද්විතීය විකෘති කිහිපයක් සමග ඇතිවන බව සොයාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන චිකන්ගුන්යා වෛරස් රෝගය පිළිබඳව මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහ පර්යේෂණ ශාස්ත්‍රයට අදාළ පිරිසක් විවිධ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්ති සහ වෛද්‍ය සෛල විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායම කළ පරීක්ෂණයේ පත්‍රිකාව ගෙන හැර දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අණුක ජීව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පණිවිඩයක් නිකුත් කළා. එක් සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තබමින් ඇය පවසන්නේ වත්මන් චිකන්ගුන්යා වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් විශ්ලේෂණ පද්ධතිය භාවිතා කරමින් සම්පූර්ණ ඥානමය අනුක්‍රමණයක් කළ බවයි. ඒ අනුව මෙම වෛරසය ඉන්දියන් සාගර පරම්පරාවේ අද්විතීය විකෘති කිහිපයක් සමග ඇතිවන බවද සොයාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වසර 16කට පසු පසුගිය වසරේ අවසානයේ සිට චිකන්ගුන්යා විශාල වසංගතයක් ලෙසින් අත්විඳින් සිටින බව මහාචාර්යවරිය පැවසුවා. මෙරට පැතිරෙන 2025 චිකන්ගුන්යා ප්‍රභේදයේ අද්විතීය විකෘති පෙන්නුම් කරන බවත් ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීන තුළ තවත් විකෘතිතා ඇතිවන බවත් ඇය සඳහන් කර තිබේ.